සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ DJI Mini 3 කියන ඩ්‍රෝන් එක ගැන. අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා බලමු අපිට මොනවද ඩ්‍රෝන් එකත් එක්ක තව හම්බෙලා තියෙන්නේ කියලා. අපිට මේකේ බොක්ස් එක ඕපන් කරද්දී බලා ගන්න පුළුවන් අපේ ඩ්‍රෝන් එක උඩින්ම තියලා තියෙනවා. අපිට හම්බෙලා තියෙනවා මෙන්න මේ වගේ ගැජට් එකක්. ඒක ඇතුලේ ඕපන් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක charge කරන්න ඕන කේබල් ටිකයි, data කේබල් ටිකයි සහ රිමෝට් එක ෆෝන් එකට කනෙක්ට් කරගන්න ඕන කරන කේබල් ටිකයි, තව පොත් වගේකුයි, ඒත් එක්කම DJI සමාගමේ ස්ටිකර්ස් වගේකුයි. ඒත් එක්කම අපිට හම්බෙලා තියෙනවා අමතර තටු කීපයක්. ඔයා ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දී කොහේ හරි ගිහිල්ලා එනගත්තොත් ඒ කැඩිච්ච තටු වෙනුවට මේ තටු රීප්ලේස් කරගන්න පුළුවන්. ඔයාලා මේ තටු රීප්ලේස් කරගනිද්දී ඒවා හරියට බලලා ගැලපෙන අංකේ තියෙන තටු වලටම රීප්ලේස් කරගන්න. එහෙම නැති වුණොත් ඔයාලා ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරද්දී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා ඒකේ තියෙනවා DJI Fly කියලා ඇප්ලිකේෂන් එක. අන්න ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඔයාට Play Store එකේ හරි App Store එකේ හරි ඇප්ලිකේෂන් එක හොයාගන්න බැරි වුණොත් ඔයාට ඩ්‍රෝන් එකේ බොක්ස් එකේ එනවා
ඒකට ඇප්ලිකේෂන් එකට අදාළ QR කෝඩ් එක. අන්නේ QR කෝඩ් එක ස්කෑන් කරලා එතනින් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ රිමෝට් එකට ෆෝන් එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඔයාගාව තියෙන iPhone එකක් නම් සාමාන්‍යයෙන් මේ රිමෝට් එකට එනවා iPhone එකට කම්පැටබල් වෙන විදිහට කේබල් එක ප්ලග් කරලා. ඔයාට නැත්තම් USB type C වගේ පෝට් එකක් තියෙනවා නම් ඔයාට අර බොක්ස් එකේ හම්බෙනවා අදාළ කේබල් ටික පිටිපස්සෙන් ගලවලා මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඔගොල්ලෝ රිමෝට් එකයි ඩ්‍රෝන් එකයි ඔන් කරගනිද්දී පවර් බටන් එක උඩ එකපාරක් ප්‍රෙස් කරලා ඒක අතහැරලා ආයෙත් තප්පර 3ක් ප්‍රෙස් කරගෙන හිටියට පස්සේ තමයි ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි දෙකම ඔන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඕෆ් කරද්දිත් ඒ විදිහමයි එකපාරක් පවර් බටන් එක උඩ ප්‍රෙස් කරලා ආයෙත් තප්පර 3ක් 4ක් විතර ප්‍රෙස් කරගෙන ඉන්න ඕන. ඔයාගේ ෆෝන් එක රිමෝට් එකට කනෙක්ට් කරලා රිමෝට් එක ඔන් කරාට පස්සේ ඔටෝමැටිකලිම DJI Fly කියන ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට ඔයාගේ ඩ්‍රෝන් එකේ නමට අදාළ ඩ්‍රෝන් එක ඇප්ලිකේෂන් එකෙන් සිලෙක්ට් කරාට පස්සේ එයාලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා කොහොමද මේක ෆ්ලයි කරන්නේ ඒ පිළිබඳ විස්තර ටිකයි කනෙක්ටිවිටි එක සම්බන්ධව. ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි කනෙක්ට් වුණාට පස්සේ ඔයාට මේ විදිහට ෆෝන් එකෙන් ඩ්‍රෝන් එකේ කැමරාව ඇක්සස් වෙනවා බලා ගන්න පුළුවන්. මම අද මේ වැඩේ කරන්න ආවේ පොඩ්ඩක් කුසිය පැත්තට ඒ හින්දා චුට්ටක් පරිසරය ගැන වැඩි හිතන්න එපා. අපේ ගෙදර ගස් නැති හරියකට තියෙන්නේ මේ කුස්සිය හරිය විතරයි. ඔයාලට පේන නැති දකුණු පැත්තේ උඩ කෙරෝලේ රතු පාටින් සැටලයිට් කවුන්ට් එකක් පෙන්නනවා. මෙන්න මේ සැටලයිට් කවුන්ට් එක අනිවාර්යෙන් 13ක් 14කට වඩා වැඩි වෙන්න ඕන. එහෙම නැතුව තියෙද්දි අවුට්ඩෝර් ෆ්ලයි කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඔයා රිටර්න් ටු හෝම් ගන්න ගියොත් හරියට ලොකේෂන් එක හොයාගන්න බැරි වෙනවා. ඔයාලට මේකේ පේනවා ඇති max attitude කියලා. ඒ කියන්නේ ඔයාලට ඩ්‍රෝන් එක යවන්න ඕන උඩරිම උස ප්‍රමාණය. දැන් මම මෙතන දාලා තියෙන මීටර 35ක් කියලා. ඒ කියන්නේ මම මීටර 35ක් යවුවට පස්සේ මට මැසේජ් එකක් එනවා මීටර 35ක් ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම වුණාම අපිට අර ගොඩක් උඩ යවන සීමාව එහෙම බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහාට ගියාම තියෙනවා auto RTH attitude කියලා. මේක සිලෙක්ට් කරන්න ඕනේ ඔයාගේ ගෙදර හවට වටපිටාවේ ගස් එහෙම තියෙනවා නම් මීටර් 15ක් 16ක් වගේ උසට ඔයා මෙතනද සිලෙක්ට් කරන්න ඕනේ මීටර් 17ක් 18ක් වගේ අර ගස් සීමාවට වඩා උස සීමාවක්. එහෙම නැති වුණොත් ඩ්‍රෝන් එක රිටර්න් ටු හෝම් වෙද්දී ගස් වල පැටලෙන්න පුළුවන්. කම්පාස් කැලිබ්‍රේෂන් එකයි IMU කැලිබ්‍රේෂන් එකයි නෝමල් තිබ්බේ නැත්නම් එහා පැත්තේ තියෙන කැලිබ්‍රේට් කියන බටන් එක ක්ලික් කරලා ඒකේ තියෙන විදිහට ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් කරගන්න ඕන. මගේ තාම සැටලයිට් කවුන්ට් එක තියෙන්නේ 6යි. ඒ හින්දා මම ටික වෙලාවක් ඉන්නවා 13ක් 14ක් වගේ වෙනකම්. හරි මේ විදිහට සැටලයිට් කවුන්ට් එක අප්ඩේට් වුණාට පස්සේ ඔයාලට මැසේජ් එකක් එනවා home point updated කියලා. ඒ වුණාට පස්සේ ඔයාලට ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. Take off. Home point updated. ඔයාලට රිමෝට් එකේ තියෙන ජොයිස්ටික් දෙක V අකුරේ හැඩයට පල්ලෙහාට ඇද්දාම ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වම් පැත්තේ මැද තියෙනවා උඩට E තලයක් වගේ එකක්. ඒක එකපාරක් ඔබලා ටේක් ඔෆ් කියන බටන් එක උඩ තප්පර කිහිපයක් ඔබාගෙන හිටියට පස්සේ ඩ්‍රෝන් එක ඔටෝමැටිකලිම මීටර 1.2ක් උඩට ගිහිල්ලා ටේක් ඔෆ් වෙනවා.
ඔයාලට තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. දැන් අපි බලමු ඩ්‍රෝන් එකෙන් ගත්ත වීඩියෝ ක්ලිප් කීපයක් සිනමැටික් ෆිල්ටර් එකක් එහෙම ඇප්ලයි කරලා කොහොමද පේන්නේ කියලා.